Sumaga Preschool Annual Concert 2025. Sumaga Preschool Annual Concert 2025. විනය අධ්‍යක්ීම පළපුරුද්ද සහිත සිඟිති දූ දරුවන්ගේ සතුටු පාරාදීසය රන්ටි කිරිසිනා මුව මුව පාලා ලංවී අත් අල්ලාගෙන ඇස් දෙල්ලුවා රන්ටි කිරිසිනා කදිරගොඩ සුමග පෙර පාසලේ වර්ෂාවසාන විවිධ ප්‍රසංග හා ත්‍යාග ප්‍රදානෝත්සවය උත්කර්ෂවත් ලෙස මෙසේ ආරම්භ වන වගයි. දැනට වසර 23කට පෙර කුඩා අංකුර පැටවකු ලෙස කදිරගොඩ ගම්පියසේ රෝපණය කළ සුමග පෙර පාසල නිර්මාණය වූයේ අපේ මුල් ගුරුමෑණිය වූ රේණුකා බේසිංහ ගුරුමෑණියන් අතින්ය. එදා අංකුරයක් ලෙස රෝපණය වූ සුමග පෙර පාසල අද වන විට දසද සුවඳ හමා යමින් පවතී. රේණුකා බේසිංහ ගුරුමෑණිය අපගෙන් සමුගෙන වසර 2 ගත වුවත් ඇයගේ ගුණ සුවඳ තවමත් අපට දැනේ. එතුමිය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් එක්කර ඇය වෙනුවෙන් උපහාර පුද කිරීමට ඔබ සැම එක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. ලාහිරු රැස් නිල් පාට වලාකුළු අතරින් පොළොව මත තිබෙන වෘක්ෂ දේවතාවන්ට පණ පවද්දී ඒ හිරු රශ්මියෙන් පණ ගැන්වුණු පුංචි පුංචි මල් කැකුළු විහඟුන් මේ මුළු පරිසරයටම පණ දෙනවා. එසේම අපේ රටේ අනාගතයේ පිබිදීමට සිටින මල් පොහොට්ටු වලින් හමන සුවඳ දසත පතුරවාලන්නට කදිරගොඩ සුමග පෙර පාසලේ සුවඳ හමන මල් වියමනේ පුංචි මල් පොහොට්ටු විකසිත වෙන්නයි මේ සූදානම. ප්‍රථමයෙන්ම පැමිණ සිටින සියලු දෙනාම පංචශීලයෙහි පිහිටුවීම සඳහා මාගේ මේ নমස්කාර පූර්වක ගෞරවනීය ආරාධනය කට්ටකඩුව ආරණ්‍යයේ සුදර්වා මෙහෙණින් වහන්සේටයි. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ උතුම් තිසරණ සහිතෝ මා සමාදන් වූ මේ සීලය මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සසර දුකින් නිදහස් වීම පිණිසද හේතු වේවා උපකාර වේවා. සාදු කියන පොල්තෙල් පහන් සෙළු දැල්වමින් මාගේ දරු පැටවුන්ට ආශිර්වාදයක් එක් කිරීමට මාගේ මේ ආරාධනය හා කදුරුකඩක ප්‍රාථමික විද්‍යාලයේ ගුරුතුමියක් ලෙස කටයුතු කරන චතුරිකා තිලකරත්න ගුරුතුමියටත් ඒ වගේම පසුගිය කාලවකවානුව තුළ ඉතා කෙටි කාලයකින් ගොඩ නැගුණු මෙම පෙර පාසල මට යෝධ ශක්තියක් වුණා මගේ ආදරණීය අම්මා. ඒ නිසා තමයි මේ පෙර පාසල මේ වසර පුරාම මට මේ ආකාරයෙන් ස්ථාපිත කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබුණේ. ඉතින් මා ආරාධනා කර සිටිනවා මාගේ මෑණියන්ට ආදරයෙන් මේ පොල්තෙල් පහන් සිළු දල්වන්නට. ඒ වගේම මාගේ පෙර පාසලේ දරුවන් දෙදෙනෙකුට සහ ආදරණීය දෙමව්පියන් දෙදෙනෙකුටත් ආරාධනා කර සිටිනවා මේ පහන් සිළු දැල්වෙන්නේ ආලෝකයෙන් මෙන් මාගේ දරුවන්ගේ ජීවිතයද ආලෝකමත් වේවා කියා ප්‍රාර්ථනාවෙන් යුතුව මේ පොල්තෙල් පහන් සිළු දල්වන්නට.
උදෑසනක් වේවා සියලු දෙනාටම 2024 වසරේ සුමග පෙර පාසලේ පුංචි අපේ අපංකම් නැරඹීමට පැමිණි සියලු දෙනාම ආදරයෙන් ගරුවෙන් දිගනු ලබනවා මම අදීසත්වෙන් හනුලයිතුති. Good morning everybody. I would like to welcome all come to see our presentation from Sumagape. Good, thank you and appreciate. உங்கள் அனைவருக்கும் இனிய காலை வணக்கம். 2025 ஆண்டில் சுமகா பாடல் பள்ளியில் எங்கள் சிறிய சாகசங்களை பார்க்க வந்த உங்கள் எல்லோரும் மணியாதையுடனும் கனியாற்றுடனும் வரவேற்றுகிறோம். நன்றி. நான் டேமி. සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. පුරා වසරක් පුරා ලොකු මහන්සියක් වෙලා ඒ මහන්සියේ සතුට අද තමයි අපි අත්දකින්නේ. ඇත්තටම මේ මොහොතේ ඔබ සැම මේ විදියට එක් වෙලා ඉන්නව බැලින්න ලොකු සතුටක් මට පැවරලා තියෙන්නේ. අරමුණ පැහැදිලි කිරීම සහ පිළිගැනීමෙන් කතාව කිරීමටයි. ඉතින් සුමග පෙරපාසල කදිරගොඩ විවිධ ප්‍රසංගයේ සඳහා මෙතනට සැපමෙනි ආරාධිතා මුත්තෙක් වශයෙන් හා කදිරගොඩ ප්‍රාථමික විද්‍යාලයේ නියමු ආනන්වන ගරු විදුහල්පතිතුමා මම මේ අවස්ථාවේ ආදරයෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම හා කදිරගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරියක වශයෙන් සේවය කරන චතුරිකා තිලකරත්න ගුරු මෑණියන් ආදරයෙන් මම පිළිගනු ලබනවා. ඒ වගේම මාගේ දරුවන්ගේ දස්කම් පැමිණීමට පැමිණි අපගේ ගරු මෙහෙණින් වහන්සේත් මම නමස්කාර පූරකව පිළිගනු ලබනවා. ඒ වගේම පැමිණ සිටින ඔබ සියලු දෙනාත් දරු දැනියනුත් ආදරයෙන් පිළිගනු ලබනවා. විශේෂයෙන් කතා කිරීමට දෙයක් තිබෙනවා.
ඒකයි මේ අවස්ථාව මම වැඩිපුර ලබා ගත්තේ. ඇත්තටම කිව්වොත් සුමුග පෙර පාසලේ විවිධ ප්‍රසංගය කියන්නේ මේ ශාලාවේ ඔබට අත්දැකීමක් තොර විශේෂාංගයක් නෙවෙයි. හැම වසරකම දෙසැම්බර් මාසයේ වෙනකොට මේ වේදිකාව මේ ආකාරයෙන් දරුවන්ගේ දක්ෂතාවලින් පිරී පවතිනවා. මෙවරත් එලෙසම පැවැදෙද්දී මේ අවුරුද්දේ ගොඩාක් ප්‍රශ්න ගැටලුවකට මුහුණ දෙමින් තමයි මේ ගමන මම ආවේ. ඇත්තටම ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා සුමුග පෙර පාසල නිර්මාතෘ රේණුකා අබේසිංහ ගුරු මෑණියන්ට. ඇය ශිල්පය මට දීලා ගියපු නිසා තමයි නැවතුණු පෙර පාසල යලි ආරම්භ කරගෙන අඛණ්ඩව පවත්වා ගැනීමට මට ශක්තිය ධෛර්යය ලැබුණේ. සිටිනා තැනක බලාගෙන සිටිනවා නම් ඒ සතුරු වෙනවැති ඇයගේ ආරම්භ කරන ලද පෙර පාසල නොනවති ඉදිරියට ගමන් කරන බව. ඒ වගේම තමයි සිදු වූ ප්‍රශ්න ගැටළු වලදී මුහුණ දීමට අතහිත දීපු අය ගොඩක් හිටියා. ඒ අය අනිවාර්යෙන් මේ මොහොතේ මතක් කරන්න ඕන. විශේෂයෙන්ම පෙර පාසල මඩ අස් කරගෙන යන්න ගියපු වෙලාවේ මට මේ දරු පිරිසක් 21 ප්‍රමාණ දරු පිරිසක් මට හිටියා. මට දරුවන් අරගෙන යන්න තැනක් තිබුණ නැහැ. හැම තැනකටම ඇවිද්දා. අවසානයේ අඬ මම දේවාලය ගාව වාඩි වෙලා ඉන්නකොට මගේ භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කරපු දිලුනිකානන්ද තමයි ඇවිල්ලා කිව්වේ අපි යමු කොහොම හරි ටකරම් මඩුවක දාගෙන හරි මේ දරුවන්ට අපි උගන්වමු මේ අවුරුද්ද ඉවර කරමු කියලා. ඇත්තටම මගේ යෝධ ශක්තිය අය දිලුනිකානන්ද මං ආදරයෙන් මතක් කරනවා. මම ඇතෑරියා පෙර පාසල මට බෑ කියලා මම දෙමාපියන්ට කිව්වා දරුවෝ අරගෙන යන්න අපිට පෙර පාසල් වලට දාන්න. මට දරුවෝ පෙර පාසල් තියාගන්න තැනක් නැහැ. දරුවන්ට වටපිටාවක් නැහැ ගවන්නන්න. සෙල්ලම් කරන්න සෙල්ලම් මිදුලක් නැහැ. ඒ අවස්ථාවේදී හිතට ධෛර්යයක් දුන්න අය පටන් ගත්තා. එකතු වුණා මගේ දෙමව්පියෝ සියලු දෙනාම. දෙමව්පියෝ 21 දෙනාම කිසිම කෙනෙක් හැරදාලා ගියේ නැහැ. ටීචර් අපි මෙහෙම පටන් ගමු කිව්වා. ඒ අතරට මගේ අම්මා මට දුන්නා ඉඩමෙන් කෑල්ලක්. එහා පැත්තට ලක්ෂ 5.5ක විතර දැනට වියදම ගිහිල්ලා තියෙනවා අයට. තනි වියදමින් හැදුව ගොඩනැගිල්ලක් දවස් 3. ඇත්තටම කලාප කාර්යාලයේ නිලධාරීන්ගේ අනුදැනුම සහ අවවාද සහිතව ඔවුනුත් මට උදව් කරා. මේ අවස්ථාවට ආරාධනා කරත් ඔවුන්ට රටේ පවතින ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාර්යාල කටයුතු නිසා මෙතනට එන්න බැරි වෙනවා කියලා මට ඊයේ පණිවිඩයක් දුන්නා. උත්සාහ කරනවා කිව්වා උපරිමයෙන්ම සහභාගී වෙන්න. ඉතින් ආදරණීය දෙමව්පියන්ගේ සහයෝගය මට ලැබුණා. ඒ වගේම දික්කුඹුරේ ලීමෝලේ රාජු මාමා අනිවාර්යෙන්ම මම මතක් කරන්න ඕන මෙතන නොහිටියත් ඔහු මට එක දවසෙන් ඩෙස් 5ක් හදලා දුන්නා. පෙර පාසලට අවශ්‍ය එක දවසෙන් හදලා දුන්න මහ වැස්සේ මම තෙමි අරහෙට මෙහෙට ඇවිදිනකොට මාත් එක්කම ඇවිදලා කියලා එක දවසෙන් මට ඩෙස් ටික හදලා දුන්න දරුවන්ට. ඒ වගේම තංගල් ආදර්ශ විද්‍යාලයේ වැඩ කරන චන්දිමා ගුරුතුමිය මට අරන් දුන්න දරුවන්ට පුටු ටික මූල්‍ය ආධාරයක් දීලා ඇයටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගමේ ඉන්න ගම්වැසියොත් මට උදව් කරා. ඇත්තටම ගොඩනගාගෙන යද්දී අත් උදව්කාරයෝ කියන්නේ ගම්වාසීන් තමයි මට වටපිටාවින් අය ගොඩාක් උදව් කරා. ඒ වගේම අකුල් හෙලපු අයත් හිටියා. ඒ අතර මට කලාප කාර්යාලයට පෙස්සන් ගිහිපුවක් තිබුණා. මේ විදියට මෙහෙම කරන්න දෙන්න බෑ, පෞද්ගලික දැනක හදන්න දෙන්න බෑ කියලා ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දුන්නා. අඬපු ආර අනන්තයි පෞද්ගලික ප්‍රශ්න වලට වැඩිය. ඇත්තටම ප්‍රශ්න වලට මුහුණ දෙන්න ආත්ම ශක්තියක් මට තිබුණ නැහැ. මගේ දෙමව්පියෝ හැම අවස්ථාවකම මට උදව් කරා. ආදරණීය දෙමව්පියෝ පිරිසක් ඉන්නේ මට සතුටු වෙනවා. ඒ ගැන මේ මොහොත වෙන තාක්කල්ම ඉතා කාර්යක්ෂමව ඒ වගේම සමගියෙන් කිසිම කෙනෙක් නොසලී ඒ කටිය වැඩ කරා. ඇත්තටම වෙනද අපි කොන්සර්ට් එකක් හදනකොට ගරු විදුහල්පතිතුමනි රෑ 12යි යනකොට මේ ශාලාව සකසලා ගිය අවුරුද්දේ එකට කාලයි අපි ගෙදර යනකොට. හැබැයි මේ සැරේ දෙමව්පියෝ බෙදුන කණ්ඩායම් වලට බාරගත තම තමන්ගේ කාර්යයන් හවස 6 වෙද්දී අපි සියලුම වැඩිම කරා. ඇත්තටම සතුටේ කාර්යක්ෂම දෙමව්පියෝ පිරිසක් ඉන්නේ. ඒ වගේම ලබන අවුරුද්දට හා කදිරගොඩ ප්‍රාථමික විද්‍යාලයට එන්නේ කාර්යක්ෂක දෙමව්පියෝ පිරිසක්. ඇත්තටම වැඩ ගන්න පුළුවන් දෙමව්පියෝ පිරිසක් එන්නේ. හරිම කාර්යක්ෂමයි. කිසි කෙනෙක් හැකිලෙන්නේ නැහැ. ඉදිරිපත් වෙනවා. මගේ යෝධ ශක්තිය එයාලා. ඒ වගේම මම මගේ නැවතත් මගේ ආදරණීය මෑණියන්ට සහ බාපාට ස්තුතිවන්ත වෙනවා. ඒගොල්ලොන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් දරුවන්ට ඒ පෙර පාසල නිර්මාණය කරලා දුන්නට. ඒ වගේම ඒ ගොඩනගාගෙන යන අතරදී මට ලියාපදිංචිය පහුගිය දවස්වල ලැබුණා පෙර පාසල් වලට. ඇත්තට මේක සතුටුදායක කරුණක්. ලියාපදිංචිය අහිමි වුණා. පෙර පාසල නැති වෙනවත් එක්කම ආයි පහුගිය දවස්වල මට ලියාපදිංචිය ලැබුණා. එහිදී මට සෙල්ලම් මිදුලේ පොඩි ගැටලු ටිකක් තිබුණා. ඒවත් මගේ මෑණියන් සහ බාපාන් ධන පරිත්‍යාගයෙන් ඒවත් මගේ දරුවන්ට හදලා දුන්නා.
ලබන අවුරුද්දට කියන සතුටුයි මට ළමයි 35ක ප්‍රමාණයක් ඉන්නවා. ගොඩනැගිල්ල ප්‍රමාණවත් බව මදි වෙලා තිබෙනවා. දෙසැම්බර් මාසයේ දැන් මේ වැඩ කටයුතු ඉවරනාට පස්සේ ඒකත් මන් කරගන්නවා. ඇත්තටම ගුරුවරයාගේ කැපවීම මත තමයි දරුවන්ගේ ප්‍රතිඵල ලැබෙන්නේ. මෙතනින් කදිරගොඩ ප්‍රාථමික විද්‍යාලයට එන දරුවෝ දක්ෂයි. කිසිම දරුවෙක් අදක්ෂ වෙලා නැහැ මගේ පෙරපාසලෙන් එන දරුවෝ. මොකද මගේ ජීවිතයට වඩා මම ඒ දරුවා වෙනුවෙන් කැප වෙලා වැඩ කරනවා. කරන කාර්ය හරියට කරන ගුරුවරයෙක් මම. වර්ණනා කරගන්න ඕනේ මේ විදුහල්පතිතුමනි අපි ඒක කියන්න ඕන. අනිවාර්යෙන්. මට විරුද්ධව පෙස්සන් ගණනාවක් ගිහිලා තිබුණ කලාප කාර්යාලයට අනිවාර්යෙන් මේක කියන්න ඕන. මම ඕනෝට වඩා දරුවන් පිරිසක් හිර කරගෙන ඉන්නවා. ඕනෝට ළමයි පිරිසක් ගන්නවා. ප්‍රදේශයෙන් පිට වසමෙන් පිට ළමයි ගන්නවා. ඇත්තටම මම කවුරුවත් බලෙන් ළමයි ගන්නෙ නැහැ. ඒක මේ වෙලාවේ කියන්න ඕන. කිසිම දෙමෙක් මම බලෙන් අරගෙන ඇවිල්ලා නැහැ. බලෙන් යන්නෙත් නැහැ මං. මගේ ගාවටන දරු පිරිස තමයි මම නඩත්තු කරලා උපදාලා සමාජයට දිගහරින්නේ. මම වැරදි කළ ජීවත් වෙන කෙනෙකුත් නෙවෙයි. ඒක නිසා නිර්භීතව කතා කරන්න පුළුවන් ඕනම තැනක ආත්මමානයක් තියෙනවා. සුදුසුකම් සපුරුණු ගුරුවරයෙක් මම. ඒක නිසා මඩ පෙහාර වලට මම යට වෙන්නේ නැහැ. මගේ ගමන මම යනවා. ඉතින් 2025 සමුක පෙරපාසලේ දරුවන්ගේ දක්ෂතා නැරඹීම පැමිණි ඔබ පිරිස නැවතත් ආදරයෙන් ගෞරවයෙන් මන් පිළිගනු ලබනවා. ත්‍රිලෝක තිලක මහමුනි සරණින් ගෝන භූතල අධිපති දෙවියන් වහන්සේගේ ආඥාවෙන් ආනුභාවයෙන් කැකුළු පායුක කලල පියුමක රන් කොතෙන් මිට කිරණ රණලද මෙරග මඩලේ විකුම් ලන්නට අවසර දෙන්නේ